නාගදීප විහාරයේ වැඳ පුදාගෙන අපි මේ යන්නේ කෝවිල බලන්න. විහාරයේ ගාවින් ඉඳන් කෝවිලට තියෙන්නේ පයින් යන්න පුළුවන් පොඩි දුරක්. මේ නයිනතිව් නාග පූෂාණී අම්මාන් කෝවිල. නාග පූෂාණී නමින් හැඳින්වෙන පාර්වතී දේවියට සහ ශිව දෙවියන් වෙනුවෙන් තමයි මේ දේවාලය කැප කරලා තියෙන්නේ. මේ දේවාලය කැපී පෙනෙන්නේ ඉතා විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයෙන්. ඉතාමත් සංකීර්ණ සියුම් කැටයම් වගේම මූර්ති නිර්මාණ ශිල්පයන් මේ දේවාලය පුරාම අපිට දකින්න පුළුවන්. ඉතින් මේ විශිෂ්ට නිර්මාණ දැක බලා ගන්න වගේම කෝවිල වැඳ පුදා ගන්න ඔය අනිවාර්යයෙන්ම නාගදීපයට යන්න. Travel us.